පුතුගාලට ඇවිල්ලා මෙන්න මේ වැල කන්න ඕන අනිවාර්යෙන්ම. ඉස්සෝ දැල්ලෝ අපිට රස්කක් තියෙන්නේ. මේ වැල කන්න ඕන තමයි. පුතුගාලේ මම ඇවිදගෙන යනකොට මට දැක්කපු තව දෙයක් තමයි මොනවද මේ දෙන්නේ? දොඩම්. කොහොමද වැටලා කන්න නැහැ. කන්නේ නැහැ කවුරුවත් වෙන. දොඩම් ගහවේ තියෙන්නේ. දොඩම් ගහ දිනවා. මේ වැටලා ගිහිල්ලා ගෙඩි හැමතැනම. අන්න කවුරුත් නැහැ. මෙන්න තියෙන ගොඩක් ලොකු එක. ඉතින් මම අල්ලලා පෙන්නන්නම්. ඉතින් නැහැ හරියටම. තියෙනවා. දෙදිච්ච මම පෙන්නන්නම්. අන්න දෙදිච්ච කාබඩ. දෙදිච්ච තියෙන්නේ. මම වැටලා වෙනවා කොච්චර දෙනවා කියලා. ගෙඩි. ඔන්නෝයි. දොඩම් කේසේ දෙන්නේ. ඉස්පාඤ්ඤේ මේ පුතුගාලේ ගොඩක් දොඩම් තියෙනවා. ඉතින් මොනවා දොඩම් ප්‍රශ්නේ. නෝදාලි. ඇట్లా කිව්ද පාරේ. ඉතින් පළතුරු සහ එළවලු තියෙන මාකට් එකක් මේ. පුතුගාලේ ඉතින් ගොඩක් පළතුරු තියෙනවා සමහර දේවල්. ගොඩක් දේවල් තියෙනවා. තව දෙයක් පෙන්නන්නම් ඔයාලට. මොකද්ද මේ? දෙලොම් මගේ ආස්ම පේර වර්ග තියෙනවා මම ආසම කරා මෙන්න මේක මම ෂෝට් වීඩියෝ උත් ඇති ගෝයාබා මරේවා ගෝයාබා බරන් මම ඉතින් කොහෙ ගියත් යන තැනක් තමයි ෆිෂ් මාකට් එක මේක නම් ඉතින් අමුතුම සීන් එකක් තියෙන්නේ ෆ්‍රෙෂ් බඩු දෙනවා ගොඩක් විශේෂ දේවල් ඉතින් අමුතුම දෙයක්. මං හරියට වෙන්නේ ප්‍රේමනේ. ඉස්සන්ගේ ප්‍රමාණය වෙනවද? කේක ලොකු ඉස්සෝ වෙනවද? ටිකක් කරලා හාල් මැස්සොන සමානයක් තියෙනවා. සාමාන්‍ය හාල් මැස්සෝ තමයි ඊට පස්සේ මෙතන තියෙනවා මොකද්ද මේ බෝල්ලෝ. මේ බෝල්ලෝ. ඒ වගේ කල් මාළු විශේෂ ගොඩක් තියෙනවා දැල්ලෝ විශේෂ දැක්කම ඉතින් සිය නැහැ ගොඩක් වෙනස් මාළු වර්ග ඉන්නවා එතන මේ ඉරට වල්ලාට සමාන මාළු වර්ගයක් ගොඩක් තමයි පුතුගාලේ ලුවරේ මාකට් එක. ලුවරේ කියන්නේ පුතුගාලේ තවත් ගමක්. මම ඉතින් මාකට් එකක් පෙන්වන්න ඕන නිසා ආවා. ටූනා ෆිෂ් තියෙනවා කියන්නේ සල්මන්. මේ පුතුගාලේට ඇවිල්ලා මේ වගේ view එකක් බලන්න වැඩක්. මෙන්න ලස්සන view එක පුතුගාලේ ඉන්නවා. Kita lihat kan di Portugal ya. Jasa ini pulang ya. Ini ada restoran kayak gitu. Restoran kayak gitu. Kalau yang makan. Atlantis
සාගරයේ මුලින් ඉන්න වතුර තමයි ඉන්නේ. වගේ ගුහාවක් අස්සෙන් ගිහිල්ලා බලන්න ලස්සන නැවක් තියෙනවා. යන්නේ ඉතින් බලන්න නැතර ඉතින් මේ ගෑනුම ඉන්න එකනේ පස්සේ. අද පින්නන්නේ නැහැ හිටිය බලන්න දෙන්නේ. සුනේ නම් මෙහෙම යනකට තමයි තියෙන්නේ. යන්න මොනේ බාන්නේ දැන් අල දිනවා. අල තම්බන්න ඕනේ. තක්කාලි සලාඩ් එක මෙන්න ඉස්සෝ. මෙහි ඉස්සෝ හරි රසයි. ඉතින් මං ඉස්සෝ හදලා මේ පළලා මේ ඇතුළට ගම්මිරිසුයි ලුණු දාලා තියෙන ලාවට මේ ෆෑන් එක දැම්මා ෆ්‍රයි කරගත්තා. එතකොට මං ආසම දෙයක් දැක්කම මම ඒකයි යන්න හිතුනේ මෙහෙට ඇවිල්ලා හොලිඩේ වලට නේ මේ මොනවද අලුත් මාළු. ගල් මාළු විශේෂ දෙයක්. මම මේ මාළු වර්ග ખાලා නැහැ. නමුත් මේගොල්ලන්ගේ ඇස් දැක්කම මම දැක්කා පට්ටම ෆ්‍රෙෂ්. ඉතින් කරමල්ලේ වයින් කරලා සුද්ධ කරලා මම ඒගොල්ලෝ සුද්ධ කරලා දුන්නා මම මේ විදිහට ඉරි ගහලා කපලා ඔන්න ඉතින් උයන්නේ මේක තමයි කිචන් එක. මං ඉන්න ෆ්ලැට් එකේ. ඉතින් මේ ඉස්පාඤ්ඤෙන් ගෙනාව පපායා පට්ටම රහක් තියෙන්නේ. ඉතින් ඔන්න රෝස්මාරි බෙදලා කරලා සුදු ලුණුත් එක දීලා දිනවා. ඒක තමයි මාළුවට දාන්නේ කුඩු කරලා. මෙන්න මේ හදා දෙන්නේ. මගේ යාළුවෝ වෙනවාද? ඒ වුණාට මං ටේබල් එක රෙඩි කරා මේ. මගේ ටේබල් එක මම රෙඩි කරලා ඉතින් ඉන්වයිට් කරනවා ඉන්වයිට් කරනවා. ඉතින් මම ලොකේෂන් එක එළිය පෙන්නන්නම් ඔයාලට. මං ඉන්න මේ ඔක්කොම තියෙන්නේ විලාස් තියෙන්නේ. ෆ්ලැට් නේ විලා. මං ඉන්න විලා එක දාන්නේ. ඔය ඉස්සරහින් ඉන්න විලා දින කියවනේ. මෙන්න හදා දෙන්නේ. මේ තමයි පෘතුගාලේ අල්බ ෆයර් වල තියෙන විදිය. I think ඉතල වෙන්නවා. මේ ලිවිං ඒරියා එක. one bedroom balcony එක. මේ පැත්තේ bathroom එක. අද kitchen එක. මේ oven fridge ඔක්කොම බඩු තියෙනවා. ඉතින් මේ වගේ තැනකට ආවම පස්සේ ආගේ fresh මාළු දැක්කම පස්සේ උයන්න දෙන්න බෑ ඉතින්. පපාය පොඩි කෑලි අරගෙන පපාය අරගෙන දැන් දිනවා මේ පළතුරු ටික. මේ ස්පෙෂල් පළතුරු වර්ගයක්. ඔයාලා දන්නවා මං හරි ආසයි කියලා කන්න. ඒක මෙහෙත් පණ හම්බුණා. මේ අනෝත වර්ගයක් මං ගිහපු වෙලාව ගනිපු. ඒක එහෙම පොත් එහෙම දුන්නා ඇතුළ හරි සයි අඹ තියෙනවා. ඔරෙන්ජ් වලට ප්‍රසිද්ධම ඉතින් ඉස්පාඤ්ඤේ පෘතුගාලේ ඉතින් ඔරෙන්ජ් ගත්තා හරිම ටේස්ට්. ඉතින් ඕක තමයි අද ඩිනර් එක මං හදන්නේ. ඩිනර් එක මං හදනකොට ඔයාලා මං දැක්කේ නෑනේ. නැත්තම් ආලු දිගන්නේ. නෑ තමයි. කුකින් කියන්නේ ඒක අමුතුම ස්ටයිල් එකක්. ඒක වෙනම මගේ හොබි එකක්. ඉතින් මං ආසයි ඒකට. ඉතින් මේ වගේ දකට ආවම මේ වගේ ෆ්‍රෙෂ් අලුත්ම මාළු දැක්කම ඉස්සෝ දැක්කම හදාගන්න ආසයි. රෙස්ටොරන්ට් වල ගිහලා කනකොට මගේ ටේස්ට් එකට මං හදාගන්න ආසයි. ඉතින් මේකත් මේ පෘතුගාලට ඇවිල්ලා ගන්න තවත් එක්ස්පීරියන්ස් එකක් මගේ. තවත් ඉස්සරහට පෘතුගාල දිහා බලමු.
තව තියවා කරටන දේවල්. තව දෙයක් තමයි පුතුගාලේ මේ ෆෝටෝ කියලා වෙනම මේ ෆෝට් කියලා බලන්න වෙනවනේ. මේක ස්පෙෂල් එකටක් මෙහි තියෙන. මේක අනිවාර්යයෙන්ම මෙහෙට ආපු කෙනෙක් බොන්න ඕනේ. ඒක ගොඩාක් අනිවාර්යෙන් කියලා නෑ. ඉතින් මේක එච්චර ඉතින් 20ක් වගේ තියෙන්නේ. ඒක රෙඩ් වයින් වලට හරි ප්‍රසිද්ධයි. පෘතුගීසින් රෙඩ් වයින් කියලා ගන්නවලු. මම රෙඩ් වයින් ගත්ත පෘතුගීසි මෙහෙම රෙඩ් වයින් එකක්. රෙඩ් වයින් එකක් බීගෙන මේකයි මෙන්න වගේ තමයි මෙහි තියෙන බීචස්. ඉතින් ෆොටෝ එකක් තියෙන එක. දැන් ඩීන් එරියාගේ මගේ පාරේ යනකොට කඩාගත්ත මල්ටියක්. ඒක ටික ගන්නලා තියාගත්තා. මගේ දවස් 7ක් මම මෙහි ඉන්නවා. ඉතින් ඒක නිසා ඉතින් මට ලස්සනට ඉන්නවා. ඔය තමයි ඉතින් හොලිඩේ එක පෘතුගාල් වල. තව ඉස්සරහට දේවල් තියෙනවා යම් බලමු. පෘතුගාල් කිව්වම ඉතින් මතක් වෙන්නේ කාටත් එන මේවා තමයි. ඒ කියන්නේ මොනවද? ෆුට්බෝල් පෘතුගාල් වලට ප්‍රසිද්ධ වෙනවා. ෆුට්බෝල්. මේ විදිහට මම ගියා පෘතුගාලේ ෆුට්බෝල් තියෙන ෂොප් එකකට. යනකට ඉන්නවා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ඒ ෂොප් එකක් මෙදින. දැන් මං ඉන්නේ පෘතුගාලේ ලාගෝස් වල. ලාගෝස් කියන සිටි එකේ ඉන්නේ වරායක් තියෙනවා මේකේ. මේකෙත් ලස්සන දිග ලොකු කතාවක් තියෙනවා. ඉතින් පෘතුගාලේ කියන්නේ කතා ගොඩක් තමයි. පෘතුගීසින් කියන්නේ එසේ මෙසේ ජන කොට්ටාසයක් නෙවෙයි. ඉතින් මෙන්න මේ ඉස්සරහ තමයි තියෙන වරාය. පෙන්වන්න හරියම්. ගිහිල්ලා බලමු මොකද්ද මේ වරායේ කතාව මොකද්ද කියලා මම ඔයාලට කියන්නම්. ඇත්තටම හරි ප්‍රසිද්ධ කතාවක් මේක. ප්‍රසිද්ධ වගේම ඉතාමත් දුක්බර පැත්තකුත් තියෙන මේ කතාවේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නේ මේ ලාගෝස් කියන සිටි එකේ තියෙන වරායේ. මේ බලකොටු පේනවනේ. වරායක් නෝ ඉතින් ආරක්ෂක තාප්ප බලකොටු චර්ච් ඒවා ඔක්කොම ඇතුළේ තියෙනවා. මම ඉතින් මේ වටෙන් ආවා වරාය පෙන්නන්න. වරාය ගැන කතා කරමු. මොනවද මේකෙන් විශේෂයෙන් ට්‍රාන්ස්පෝර්ට් උනේ කියලා ඔයාලා දන්නවා. ඉතින් ලංකාවත් පෘතුගීසිට යටත් වෙලා තිබිච්ච රටක් නිසා බලමු මොනවද විස්තර කියලා මම කියන්නම් ඔයාලට ඉස්සරහට කියලා. වරායේ එනකොට මෙන්න මේ වගේ තියෙනවා. මෙන්න මේ ලාගෝස් සිටි එකේ තියෙන තව දෙයක් තමයි කායක් බෝට් ටුවර් එකක් ඔක්කොම ගොඩස් කරගෙන යනවා. අපිට යන්න පුළුවන් වන්න. මේ වගේ ඒරියා එක තමයි යන්න දෙන්නේ. ඒකෙන් කොහොමද අබ්බු ඔක්කස්යෙන් යන්න දෙන්නේ. අදම ලස්සනයි. කායක් ටුවර්. මේ ලාගෝස් වරාය පරණ වරාය බලකොටුව ඒව ඔක්කොම තමයි මෙතන තියෙන්නේ. මේ වරාය ස්ථානයේ ලාගෝස් කියන්නේ ඉතින් ගොඩක් ඉස්සර දේව බහණ්ඩ ප්‍රවාහනය කරපු යුරෝපයට දාපු හැමදේම ගෙන ආපු පෘතුගීසින් කියන පෘතුගීසියේ ඒ අය ගෙන ආපු දේවල් බහණ්ඩ වෙළඳාම සිද්ධ වෙලා දෙන්නේ මේ මෙතන ස්ථානයේ තමයි. ඔයාලා දන්නවා ලංකාවට 1505 ලංකාවට පෘතුගීසින් ආවා කියලා. ඉතින් ඒ ගෙනාල්ලා ගෙන ආසියාවෙන් අප්‍රිකාවෙන් ගෙන ආපු දේවල් මේගොල්ලන් මෙතන තමයි වෙළඳාම කරලා තියෙන්නේ. ඒ වගේ වෙනවනේ වාරලා කොච්චර ලොකුද කියලා මේ සාගරේ අට්ලාන්ටික් සාගරේ ඉන්නෝගේ ලොකේෂන් එකක් තමයි තියෙන. අර පොඩ්ඩක් වැහිබර කාලු ගුණයක් ඒ වුණාට හරිම ලස්සනයි. මේකේ ඉතිහාසය කියන්න දෙයක් තව දෙයක් තියෙනවා. ඒකක් මම කියන්නම් ඒ වගේ. මේ පේනනේ මේ තියෙන ලාගෝස් වල හරියටම මේ ස්ථානයේ නිර්මාණය වුණේ වර්ෂයක් තිකම දිනවා 1360 1422. ඒ කියන්නේ 1505 ලංකාවට පෘතුගීසින් යනකොට ඒගොල්ලෝ මේ ස්ථාන නිර්මාණය කරලා දිනවා. මේ ස්ථානය ගැන කියන්න ඕනේ විශේෂයෙන්ම ඔයාලට පේනවනේ මුහුද. ඒ වගේම මෙතන වරාය පැත්තේ පොඩි ලොකු වරාය බලකොටු ඒ ඔක්කොම තියෙන විදිහ තමයි. ඒකම මේ පැත්තේ
මම උඩට ඇවිල්ලා පෙන්නන්න ආවේ කරන මෙන්න මේ ස්ථානය මේ වරායත් එක්කම මේ දැන් ඉන්නේ මම ලාගෝස් වල විශේෂ ස්ථානයක. මෙතන තමයි ගොල්ලන් පෘතුගීසි ජාතිකයෝ කළු ජාතිකයෝ මුලින්ම අරන් ගලා තින්නේ වහල්ලු විදිහට කළු ජාතිකයෝ අරන් ගලා මෙතෙන් තමයි විකුණලා තියෙන්නේ. ඒ කියන්නේ 1444 තමයි මුල්ම කළු ජාතිකයෝ අරන් ගලා සෙනගාල් වලින්. සෙනගාල් වලින් අරන් ඇවිල්ලා කළු ජාතිකයෝ වහල්ලු විදිහට එක අස්වැට්ට කළු ජාතිකයෝ 10 දෙනෙක් ගන්න දීලා තිනවා විකුණලා තිනවා ඒගොල්ලන්. ඒගොල්ලන් අස්වැක් අරගෙන කළු ජාතිකයෝ 10ක් දීලා තිනවා. ඒ වගේ මුදල් වලට ජාව ඒ කියන්නේ ඒක තමයි ඒක ප්‍රධාන ආදායම වල තියෙන මේ කාලෙදී ඒගොල්ලන් අප්‍රිකානු රටවල් වලට ගිහිල්ලා නැව් පිටින් ලොක් කරලා අතපය ගෙට ගහලා අතපය මාචු දාලා අරන් ඇවිල්ලා විකුණනවා මේ කළු ජාතික මේ තමයි වෙලා තියෙන සිද්ධිය. ඉතින් ඒ තමයි ප්ලේස් එකේ තියෙන වරායෙ මෙතන වෙන්නේ. ලාගෝස් වල වරායෙ තියෙන්නේ. ඉතින් ඒක නිසා ඇත්තටම මම කළු කෙනෙක් නිසා මමත් හිතුණා මේ මොකද්ද මේ වහල්ලු කොහොමද ඒගොල්ලන් ට්‍රාන්ස්පෝර්ට් කරේ අරන් ආවේ විකුණුවේ කොහොමද කියන දේ දැනගන්න නැත්තර මට ඒ නිසා මේ ලාගෝස් වලට ආවම කිලෝමීටර් 40ක් විතර ටැක්සියක් අරගෙන මෙතනට ආව බලන්න මොකද්ද විස්තර කියලා මේ වරායට. ඉතින් මේක විශේෂ දෙයක් මිලියන 50කට වැඩි ප්‍රමාණයක් ඒගොල්ලන් ගාන දෙනවා 1949 පටන් ගත්ත ඒ වෙලඳාම වහල්ලු වෙලඳාම ඊට පස්සේ ඒගොල්ලන් 1600 දී විතර නවත්තලා තිනවා. ඒකට විරෝධතාවය ඉල්ලා මිනිස්සු කැමති නැති වෙලා ඉතින් දන්නේ නැත්නම් ඉතින් අලුත් වෙනට ලෝකය වෙනස් වෙනවා දෙයකට වෙනස් වෙලා. දැන් ඉතින් හැම කෙනාම එක හා සමාන ජීවිතයක් මෙහි ගෙවනවා. ඒකම කළු සුදු මික්ස් වෙච්ච මිනිස්සු පිටසුකු මෙහි ජීවත් වෙනවා. මොකද කළු අය අරන් ඇවිල්ලා ඉතින් ඒගොල්ලන්ට පිරිමිනි අරන් ආවේ පිරිමින්ට ගෑනුත් ඉන්න ඕන. ඉතින් ගෑනු අය හම්බුනාම ඉතින් ඒගොල්ලන් ආදර සම්බන්ධතාව පාත්වගෙන ළමයි හදාගෙන ජීවත් වෙලා තිනවා මේ වහල්ලු විදිහට ආපු සමහර පිරිමි අය. සමහර අය මැරලා තියෙනවා වැඩ කරලා ඉදීම. ඔන්නක තමයි මෙතන මෙන්න තමයි ප්ලේස් එක ලාගෝස් වල. පෘතුගාලේ ලාගෝස් වල. ඔය වෙල තමයි වෙලා තියෙන්නේ. මේ මොකද වරාය වෙනනම් වලට වරායත් එක තියෙන්නේ. වරාය ඉතින් නිසා මේ වරාය තියෙන්නේ. මෙතෙන් තමයි ඔක්කොම අත්ලාන්තික සාගරය හරහා. ඒක තමයි ඔක වෙලා තියෙන්නේ. Low key, keep it softly spoken, with no strings tying you to me. I'm happy in your company with no emotion, 'cause my love deserves to be free. I never wanna look at a house in the garden, I never wanna lock you down. I know you're not mine, it's just my turn, but we can still have fun for now. Wahrscheinlich ein Fall einer Evakuierung müssen Sie sämtliches Handgepäck im Flugzeug zurücklassen. Wir weisen darauf hin, dass alle... දැන් මම ඉන්නේ පාරෝ එයාපෝට් එකේ ආයෙත් ස්විට්සර්ලන්තෙන් ඔස්ට්‍රේලියාවට යන්න තියෙනවා. පෘතුගාල් වල බලපු විදියක තවත් ලස්සන වීඩියෝ එකක් දාපුවා. තව රටකින් බලමු පෘතුගාල් එකේ ඉඳලා එහෙනම්. නමුත්ම බයි බයි චාව්. ඒක උස්තර යන්න ඕනේ ආපස්සට ඔස්ට්‍රේලියාවට එනම් බයි බයි චාව්.